අපේ අමර තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා දුවල පුතාලා මේ ටික හම්බෙන්න ආවේ මීට සති දෙකකට විතර කලින් ආපු මේ ප්‍රශ්නයක් හින්දා අපිට එකතු වෙන්න අවස්ථාවක් හදලා දුන්නා. ඒක හොඳ නෑ තමයි. හැබැයි අපිට එකතු වෙන්න අවස්ථාවක් හැදුවා ව්‍යසනයකදී කොහොමද එකතු වෙන්න ඕනේ මොකක්ද කියන කාරණා. ඉතින් අපි මේ දවස්වල අපිට හීනෙන් පේන්නේ පස්කන්ධ මායය. වතුර එනවා. ගෙවල් වල හිටිය අපිට ඒ කාරණේ මේ විදිහම තමයි තියෙන්නේ. ඒක මේ මුළු ලංකාවේ ඔක්කොටම එකම එක කාරණයක් වෙලා තියෙනවා හැම තැනම හැම වෙලාවෙම හැමෝටම මේ කාරණේ තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි දැන් කලින් දවස්වල සම්මුණා මල්විතානේ දැන් ගිහින් අපි ආවා. එතනදී අපිට උමනා වෙලා තියෙන්නේ මේ ව්‍යසනයකදී දුකකදී අපි ඔක්කොම එකට ඉන්නවා කියන කාරණා. දැන් මේ ස්වේච්ඡා සංවිධාන ඒ කාරණා බැලුවට පස්සේ අර මාතර මිනිස්සු බදුල්ලිය ඇවිල්ලා වැඩ. අඳුරන්නේ නැහැ, දන්නේ නැහැ. එතකොට අපි දෙපාරක් ආපුවම දැන් මේ ඔක්කොම අපේ නෑදෑයෝ වෙලා. ඒ වගේ හැඟීමක් මම හිතන්නේ ඔයාලට අපි ඒ වගේ ඇති ඔක්කොම නෑදෑයෝ වෙලා හැඟීමක් තියෙනවා. ඒ හින්දා අපි තුටි වෙනසකට කියන තුන මේ මානසික පීඩනය මානසික ඒකාග්‍රතාවය කියන එක හරි වැදගත්. ඒ වගේ ස්ථානකින් අපිට තේරෙනවා. ඔය අරකට නතර වෙනකොට ඒක නා ගාමු අපි අතර කාටද දෙන්න ගිහලා මේක පොඩි මේ අර එක්සර්සයිස් එකක් කරලා එක යන්නේ අන්න පුතාට ආවා ආදරේ සිනාසින් පෙනේ කතුම් හිරලා කතාව අටේ ලස්සන කතාවක් ආවම අපි කතාවක් තියෙනවා. අවසරයි මා මෙතනට පැමිණියේ කතාවක් ඉදිරිපත් කිරීමටයි. එකමත් එක ගමක මීරංචුවක් ජීවත් වුණා. ඒ මීරංචුවේ අම්මයි තාත්තයි ඒ පුතා විතරයි හිටියේ. ඒ පුතා හරිම දඟකාරයි. එක දවසක් උදේක ඉර පායලා තියෙන දවසක මේ පුතා අම්මාගෙන් ඇහුවා මං එහා ගමට ගිහින් එන්නද කියලා. අම්මා කිව්වා එපා කියලා. ඒ ගමේ නපුරු පුරුස් බලලෝ ඉන්නවා කියලා. ඒක ඇහුවේ නැති පුතා එහා ගමට හොරෙන් යන්න ගියා. ඊට පස්සේ ඒ ගමේ හිටපු පුරුෂාම කෙනෙක් ඒ මීයාට කරදර කරන්න ගියා. ස්තුතියි. අපිට පස්සට යමු. අපලා අර Only bag and the bag. Mic lang ka. මෙතන ඉන්නවා. හැබැයි මේ දරුවෝ අද දවස් මං ගානේ 3ක් 4ක් අපිට සම්බන්ධ වෙනවා. ඒකත් අපි සතුටු කරා අදත් අපි සතුටු කරනවා. අතන මං ආව අතන නටන ඒ තරම් වැඩ කරාද කරා නටන්න බෑනේ. දැන් ඒක කරන්න දෙයක් නෑ. මට කතාවක් මෙයාවි මං තමයි මෙතන අත්තම කතාවක් කරන්නේ.
එදාත් මම ගොඩාක් පින් දුන්නා මේ දරුවන්ට. අදත් මම පුරා අන්තික අද මහා සෙනගක් දැක්කා. ඒ තරම් ඒ ගම එකතු කරගෙන මේ දරුවෝ එදා ඉස්සර ආවේ නෑ. නමුත් අද ආවා අපිට හරි සතුටුයි. දරුවෝ කොහොම දෙවෙනවා මේ මං ගහලා දුවගෙන ඇවිල්ලා දරුවන්ට පැතුම් දාලා දුන්නා. ඒ කියන්නේ අපි බලන්න අපේ දරුවෝ අපේ සිංහල කවුරුද හද කතියන දරුවෝ තමයි අපිට මේ හම්බෙලා ඉන්නේ. මං හිතන්නේ ඒක වාසනාවක් අතුලේ හැමෝටම 150ක් මෙතන ඉන්නවා. ඒ දරුවෝ මං හිතන්නේ 400 විතර කන්නේ කියලා. මට ඒකට දුකයි. හරි. දැන් ගොඩක් ටී. හැබැයි දැන් නටන්නේ ආවේ. හරි වෙන ජයග්‍රහණයක් දෙන්න. හරි මේ දෙන්නට තෑගි ටිකක් දෙන්න. වෙනසරහම පෑන් ටිකක් හරි කරන්න පුළුවන්. හැබැයි ඔයාලා නිදි ගන්නත් තමයි අපි නිදි ගන්නත් ඕනේ. මම උගුර දැන් නමස්කාරයක් කෑ ගහලා ඒකත් හිතෙනවා. හරි පොඩි වචන දෙකක් තුනක් මේක තව සීල දෙනාටම බුදු සරණයි සතුටින් ඉන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විනාඩියක් ඔක්කොම නටමු. දැන් බැලුම් ටාස් නෙවෙයි ඔක්කොම විනාඩියක් නටලා මේ වැඩසටහන අපි ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. හරි? සාමාන්‍යයෙන් හැමෝටම ගොඩක් මිනිස්සුදී අපි මොනාරි උච්චාර වරදක් සිදු වෙනවා නම් අපි එකට සමාව කියනවා.